ව්‍යාජ උපැන්න සහතිකයක් ඉදිරිපත් කළ රාජ්‍ය ත්‍රාන්තික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට එරෙහිව නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වෙනිදා පැවැත්වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද නියෝග කළා. අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂි වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක සාක්ෂි විභාගයට පෙනී සිටින බවට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය කල් තැබීමට නියෝග කළා. මෙම නඩුව පවරා ඇත්තේ එච් චමින්ද නැමැති පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි. ශෂි වීරවංශ මහත්මියට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ 2010 ඔක්තෝබර් 13 වන දින රාජ්‍ය ත්‍රාන්තික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ව්‍යාජ උපැන්න සහතිකයක් ඇතුළු ලිපි ලේඛන සහිත අයදුම් පතක් ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනුයි.